අම්මා මගේ ආදර අම්මා නිම්මා නිමන ගුණ අම්මා සම්මා සම්බුදු අම්මා මතු බුදු එනු මනවි මගේ ආදර අම්මා පුංචි පැටියට රත්තරන් තාත්තගේ සෙනෙහස තරම් රැකවරණයේ තරම් රැකවරණය ඒ සෙනෙහස තරම් සෙනෙහසක් මේ ලෝකේ තවත් නෑ තාත්තේ ඒ නිසා රත්තරන් තාත්තගේ පපුවේ තියෙන ආරක්ෂාව අම්මගේ ළඟ තියෙන ආරක්ෂාව තරම් ආරක්ෂාවක් තව නෑ තාත්තේ අම්මේ ඔය පැටිය හරි ආසයි අම්මගේ සොරුලේ ඉන්න තාත්තගේ ළඟ ඉන්න හරි ආසයි පොඩ්ඩක්වත් බය නෑනේ අම්මා ඉන්නකොට තාත්තා ඉන්නකොට පොඩ්ඩක්වත් බය නෑ අම්මේ කවදාවත් තාත්තා එක්ක චුට්ටක්වත් තරහ වුණා කියලා හැම දරු පැටිය දාලා යන්නේ මේපා තාත්තා අම්මත් එක්ක චුට්ටක්වත් තරහ වුණා කියලා හැම දරු පැටිය දාලා යන්නේ මේපා ඔයාලා අතර මොන ප්‍රශ්න තිබුණත් කවදාවත් ඔය දරුවන්ව තනි කරන්න එපා. අම්මා ගාව තරම් රැකවරණය, තාත්තා ගාව තරම් ආරක්ෂාව වෙන කාගාවත් නෑ මගේ පුතේ. ඒක තියෙන්නේ අම්මා ගාව විතරයි, තාත්තා ගාව විතරයි. වෙන කිසි කෙනෙක් ගාව නෑ මගේ පුතේ. අම්මා ගාව තියෙන රැකවරණය, තාත්තා ගාව තියෙන රැකවරණය වෙන කාගාවත් නෑ පුතේ. අම්මලා තාත්තට මතකද පහුගිය දවසක එක ළමයි කෑ ගැහුවා අම්මේ කියලා. අම්මේ කියලා කෑ ගැහුවා මතකද අවසන් හුස්ම ටික හෙලන්න කලින් දරුවෙක්. දැන් සතියකට විතර උඩදී. මතකයිද? සතියක් ඇති 25 වෙනිදා විතර මම හිතන්නේ 25 පහුවෙලා දුප්පත් පුංචි බැලකින් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තරුණ ජීවත් වෙන්න සල්ලි නැහැ. ඒගොල්ලෝ ගාමන්ට් එකට යනවා. ගාමන්ට් යන හින්දා ගෙදර දරුවා බලා ගන්න බැරි හින්දා දරුවා බලා ගන්න තැනකට දීලා යනවා. උදේ පාන්දර ගාමන්ට් එකට ගිහින් රෙදි මහන අම්මා ආයේ බස් එකේ නැගලා හවස් වෙලා ආවහම තමයි දරුවව ගන්නෙ. හවසට ගාමන්ට් එකට ගියාම රැට ඇවිදින් තමයි ගන්නෙ. එදා සුපුරුදු විදිහට මේ අම්මා දරුවව ඩේකේ එකට බාර දීලා ගියා. පුංචි පැටියෙක්. අනේ මේ පැටියා එතන ඉන්න ගමන් ගෙයින් එළියට ඇවිල්ලා මිදුලේ තිබුණ බෝතලයක් අතට අරගෙන ඒකට වතුර පුරවන්න යනවා. ඉස්සරහා තියෙන පුංචි ලිඳක් ගාවට මේ පැටියට ඒකෙන් වතුර ගන්න බැරි හින්දා ලිඳට බැහැලා වතුර ගන්න හදනවා. අනේ පැටියට තේරෙනවා ලිඳට බැස්සට පස්සේ ලිඳ ගැඹුරුයි ගොඩට එන්න බෑ කියලා. අනේ අර ලිඳේ ඉඳගෙන ලින් ගැට්ටේ එල්ලිලා පොකුණේ ගැට්ටේ එල්ලිලා කෑ ගහනවා අම්මේ කියලා. අර CCTV කැමරාවේ තියෙනවා අම්මේ කියලා මොල් දෙන හද. අනේ විනාඩි 20කට පස්සේ තමයි දරුවෝ බලා ගන්න ගෙදර මිනිස්සු ළමයා කෝ කියලා හොයන්නේ. අර ළමයා වතුරේ ගිලි කෑ ගහන ගමන් කියන්නේ අම්මේ කියලා විතරයි. අනේ පින්වතුනි පපුව පිච්චිලා යනවා අර කැමරාවේ අර දරුවා
අම්මේ කියලා කෑ ගහනවා අන්තිම වෙලාවේ කිව්වේ මාස ගානක පොඩි එකා අම්මේ කියලාමයි. අනේ අම්මා හිටියනම් වැටෙන්න දෙන්නේ අම්මා හිටියනම් මැරෙන්න දෙන්නේ අම්මා හිටියනම් බේර ගන්නවා. අනේ අම්මා නැති තැන රැකවන්නේ නැහැ. තාත්තා නැති තැන රැකවරන්නේ නැහැ. ඒ හින්දා මගේ අම්මගේ පැටව කවදාවත් කාගාවත් දාලා යන්න එපා. අම්මා ඉන්න ළඟ තාත්තා ඉන්න ළඟ කණ්ඩ නැති වුණාට කමක් නැහැ. වේලක් කර වේලක් කණ්ඩ දීලා හරි දරු පැටිය ළඟ ඉන්න මගේ රත්තරන් අම්මේ දරු පැටිය ළඟ ඉන්න. ඒක තමයි වටිනාම දේ. දරුවට ඕනේ කරන්නේ රත්තරන් අම්මගේ සෙනෙහස රැකවරණය. ඒ නිසා දැන් ඔය දරු පැටිය පපුවට තුරුළු කරගෙන මගේ රත්තරන් පුතුනේ කවදාවත් මේ අම්මා දාලා යන්න එපා. මේ අම්මා කවදාවත් දාලා යන්න එපා. මේ අම්මා ළඟ මගේ දරු පැටිය ඉන්නවා. පුතේ ඔයා දැන් අම්මගේ ළඟට තුරුළු වෙලා හිටියට ඔයාගේ අම්මා කවදා හරි දවසක ඔයා දාලා යන දවසක් එනවා. අම්මා දැන් හරිය ලස්සනයි පුතේ. මේ හැම අම්මම හරිම ලස්සනයි. ඔය අම්මගේ ලස්සන මෝන හැඳි වැටෙනවා දවසක පුතේ. අම්මා hina වෙනකොට හරිය ලස්සනයි. තව ටික දවසකින් අම්මගේ කටේ දත් ගැලවිලා වැටෙනවා පුතේ. අම්මගේ කොණ්ඩේ හරිය ලස්සනයි. තව ටික දවසකින් අම්මගේ කොණ්ඩේ සුදු වෙනවා පුතේ. අම්මා දැන් හිටගෙන හිටියට තව ටික කාලෙකින් අම්මට ඇවිදින්න බැරි වෙනවා පුතේ. අම්මා කැත වෙනවා පුතේ. එදාට මගේ පුතේ අම්මා කැතයි කියලා අම්මව පාරේ එක්කන් යන්න නැතුව ඉන්න එපා. සමහර අයියලා අංකලා ඉන්නවා පුතේ. ඒගොල්ලෝ අම්මව පාරේ එක්ක යන්නේ අම්මා කැතයි කියලා. අම්මා වයසයි කියලා. අම්මව උත්සවවලට එක්ක යන්නේ අම්මා ෆොටෝ වලට ඉන්න දන්නේ කියලා. අනේ පුතේ කවදාවත් ඔයාගේ අම්මට ඔයා එහෙම කරන්න එපා. ඔයාගේ අම්මව කවදාවත් තනි කරන්න එපා. අම්මට ඇවිදින්න බැරි වෙනකොට තාත්තට ඇවිදින්න බැරි වෙනකොට මහලු මඩමකට ගිහින් දාන්න එපා. අනාථ නිවාසයකට ගිහින් දාන්න එපා පුතේ. රෝහලට ගිහින් තනි කරලා අතරමං කරලා එන්න එපා පුතේ. සමහර නැන්දන මාමලා ඉන්නවා ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි වයසට ගියාම අම්මේ යමු කියලා එක්කගෙන ගිහිල්ලා අම්මා වන්දනාවේ එක්ක යන්නම් කියලා එක්කන් ගිහිල්ලා අනේ පුතේ අනුරාධපුරේට එක්කන් ගිහිල්ලා බස් එකේ බෝඩ් එක කියව ගන්න බැරි අම්මව අනුරාධපුරේ අතරමං කරලා එනවා පුතේ. මහනුවර ගිහිල්ලා නුවර පෙන්නන්නම් කියලා මාලිගාව පෙන්නන්නම් කියලා මාලිගාවට ගිහිල්ලා ඒ රත්තරන් අම්මා තාත්තව අතරමං කරලා එනවා පුතේ. අනේ කවදාවත් මගේ රත්තරන් පුතාලා ඔයාලගේ අම්මලාව වයසට ගියහම ඔයාලා ලොකු වුණාම අනේ අසරණ කරන්න එපා. අතරමං කරන්න එපා පුතේ. ඔයාගේ අම්මා ආදරෙන් බලාගන්න. ඔයාගේ රත්තරන් අම්මව සෙනෙහසින් බලාගන්න මගේ රත්තරන් පුතේ. අම්මට වැඩිය වටින්නේ මේ ලෝකෙ කවුරුවත්ම. අම්මගේ මොන දිහා බලාගෙන අම්මගේ පපුවට තුරුළු වෙලා පපුව බඳ වටේට දාගෙන හරි හයියෙන් නයට තුරුළු වෙන්න මගේ පුතේ. අම්මලා දරුවව හදට තුරුළු කරගන්න. හරි ආදරෙන් තාත්තලා තුරුළට ගන්න. අම්මයි තාත්තයි දෙන්නම දරුවව ළඟින් තියාගන්න. අහගෙන ඉන්න මගේ පුතේ. අම්මා මේ ප්‍රශ්න ටික අහනවා ඔබෙන්. ඔබ උත්තර දෙන්න ඕනේ මගේ පුතේ. බැරි වුණාම අම්මා ගැන බලනවාද පුතේ. බත් කාට කාට අනලා මට කවනවාද පුතේ. සෙනෙහේ
මගේ ආදර පුතේ මහලු මාඩමේ මහපාරේ තනිකරදා පුතේ යන්න එපා කවදාවත් නුඹේ අම්මාව පුතේ සිනේසිතින් කරුණාවෙන් ළඟම ඉන්න පුතේ මගේ පණයි මගේ පුතා ආදර මගේ පුතේ මගේ පණයි මගේ පුතා ආදර මගේ පුතේ ඇවිදින්නට බැරි කාලේ නුඹේ පියාට පුතේ පහර දීලා එළවෙන අද මතු දවසක පුතේ එහෙම කරලා මහපාරට ඇද දමලා පුතේ තනිකර